හරි අද මේ ටියුටෝරියලේ මම අද ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ කොහොමද මෙන්න මේ වගේ සුපිරි ස්මාර්ට් චාට් එකක් නැත්නම් ෆොටෝෂොප් ඔයිල් පේන්ට් එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ අද අපි කරන්න යන ඔයිල් පේන්ට් ෆොටෝෂොප් ස්මාර්ට් චාට් එක. හරි එහෙනම් අපි දැන් ටියුටෝරියල් එකට යමු. හරි මම මුලින්ම මේකට යූස් කරන්නේ AI ජෙනරේට් කරපු ස්ටොක් ෆොටෝ එකක්. ඉතින් අපිට පුළුවන් මෙතනදී යූස් කරන්නේ පෙන් ටූල් එක මේ ෆොටෝ එක කට් කරගන්න. ඔයගොල්ලන්ට පුළුවන් කැමති විදිහේ ඔප්ෂන් එකක් යූස් කරන්න. ෆොටෝෂොප් එකේ තියෙනවා ටූල් සිලෙක්ෂන් ටූල් ඔය ඔයගොල්ලන්ට කැමති නම් ඒ වගේ දේවල් යූස් කරන්න පුළුවන් මේ ෆොටෝ එක කට් කරගන්න. ඉතින් ගොඩක් පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ මේ කට් එක. සාමාන්‍ය ප්‍රමාණයකට තිබ්බාම ඇති. ඊට පස්සේ මම මේක අඩුපාඩු ක්ලියර් කරගන්නවා බෑග්ග්‍රවුන්ඩ් අයින් දේවල් ටික. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට මේ ෆොටෝ එක අලුත් කැන්වස් එකකට කොපි කරලා අවශ්‍ය ප්‍රමාණයට දිගවල්ලා හදාගෙන ගැලපෙන විදියට තියාගන්න. ඊට පස්සේ මම මුලින්ම කරන්නේ අලුත් ලේයර් එකක් ඕපන් කරලා ඒකට කලර්ස් දානවා. අපිට අපි ෆොටෝ එක මැච් වෙන විදියට මේකට කලර් පැලට් එක යූස් කරන්න පුළුවන් කැමති නම්. ඉතින් මට හිතෙන විදිහට දාලා මෙතන තියෙනවා ෆිල්ටර් වල බොක්ස් බ්ලර් ඔප්ෂන් එක. ඒකෙන් මුළු කැන්වස් එකම බ්ලර් කරලා ඊට පස්සේ අවශ්‍ය තැන් වලට අවශ්‍ය විදිහට කලර්ස් දාලා ඊට පස්සේ අපිට පුළුවන් ඒ කලර්ස් හදාගන්න ඇඩ්ජස්ට්මන්ට් වලින් ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් වලින්. ඊට පස්සේ මම කරන්නේ ෆොටෝ එක සිලෙක්ෂන් එකක් දාගෙන ෆොටෝ එක වටේට අලුත් ලේයර් එකකට කලර්ස් දාන බෑග්ග්‍රවුන්ඩ් එකට එක්ක ගැලපෙන විදිහට. ඊට පස්සේ මේ ලේයර් එක ලේයර් මෝඩ් වල සැචුරේෂන් කියන ඔප්ෂන් එක ලේයර් එකක් දීලා ඒකෙම ඩුප්ලිකේට් එකකට මම සොෆ්ට් කලර් කියන එක දෙනවා. ඊට පස්සේ ඒකේ ඔපැසිටි එක හදා ගන්නවා ෆොටෝ එකකට හානි නොවන විදිහට කලර්ස් මැච් වෙන විදිහට. ඊට පස්සේ අනවශ්‍ය කොටස් එහෙම තියෙනවා නම් කලර්ස් වෙනස් වෙලා ඒ දේවල් මකා ගන්න පුළුවන් ඉරේස් ටූල් එකකින්. ඊට පස්සේ ඒ දේවල් හරියට බැලන්ස් කරලා කලර්ස් ගැලපෙන විදිහට හදාගත්තට පස්සේ ඒ ලේයර් තුනම අපිට පුළුවන් මර්ජ් කරලා එක ලේයර් එකක් විදිහට හදාගන්න. හරි මේකේ මේ අපි නික් කලෙක්ෂන් කියන ප්ලගින් එක යූස් කරලා ඊළඟට ස්ට්‍රක්චර් කියන එක වැඩි කරගන්නවා. එකෙන් අපිට මේකේ හයිලයිට් ෆොටෝ එකේ වැඩි කරගන්න ඕන හයිලයිට් සහ ඒ තියෙන ලුක් එක. ඊළඟට අපි අවශ්‍ය තැන් කලර්ස් ඕන විදිහට මම ඉතින් පොඩ්ඩක් පාට කරගෙන ඉන්න සිද්ධ කරනවා. අපිට පුළුවන් ඊළඟට තමයි මම ප්‍රධානම කොටස කරන්න යන්නේ. අපි ඒකට ස්මැට් ටූල් එක යූස් කරලා රීටච් බ්‍රෂ් එකකින් මුළු කැන්වස් ෆොටෝ එකේම ස්මර්ජ් කරගන්නවා. ඉතින් ස්මර්ජ් කරද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේකේ ෆේස් එකේ තියෙන ස්ට්‍රක්චර් එකට හානි නොවන විදිහට ඒ පැති වලට සහ අපි මේක ස්මර්ජ් කරනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේ ඩ්‍රෝන් කරනකොට යන්නට මේකදී කියනකට ෆේස් එකේ ප්ලේන් එක කියලා ඒ ප්ලේන් එකට හානි වෙන විදිහට තමයි අපි ස්මර්ජ් එක කරගන්න ඕනේ.
ඉතින් මම වැඩි එච්චර ඩීටේල් ගැන ඩීටේල් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ මට ඕනේ අර ස්මජ් ලුක් එක. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ඩීටේල් හරියට ඒ දේවල් අපි ඊළඟ ස්ටෙප් එකේදී ඩ්‍රොයින් කරගන්න. එහෙනම් අපිට ගොඩාක් හොඳ නිමාවක් තියෙන ස්මජ් පේන්ට් එකක් අපිට හදාගන්න පුළුවන්. හරි, එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ වෙලාවේදී මුළු ෆේස් එකම ස්මජ් කරනවා නෝමල් රීටච් බ්‍රෂ් එකකින්. ඊළඟට අපි කෙස් ටික ස්මජ් කරගන්න අපි ඩොට් තියෙන බ්‍රෂ් රීටච් බ්‍රෂ් එකකින් අපි කෙස් ටික ඒ අතට එකන්නේ කෙස් වැවිලි තියෙන ඒ පැතිවලට ගැලවෙන විදිහට මේ විදිහට ස්පච් කරගන්න මුළු ෆොටෝ එකේම. එතකොට අපි මෙතනදී ස්ට්‍රෙන්ත් එක ටිකක් වැඩි කරලා තමයි බ්‍රෂ් එක යූස් කරන්නේ. එතකොට අපිට ගොඩක් හොඳට ස්මච් කරගන්න ලේසි. ඊට පස්සේ මේ විදිහට මුළු ෆොටෝ එකම ස්මච් කරගන්න. අපිට ඕනට පේන්ටිං ස්ටෙප් එකට යන්න. එතකොට මම මෙතනදී ගොඩක් වෙලාවට සම්පූර්ණයෙන්ම කෙස් ටික බ්‍රෂ් ටූල් එකකින් නෝමල් අපිට කස්ටම් බ්‍රෂ් එක එයා බ්‍රෂ් එකකින් තමයි මම මේක ස්මූත්නස් එක වැඩි කරලා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට ගොඩක් ලේසි කෙස් හදන්න ඒ විදිහට කෙස් ටික හදගන්නවා. ගොඩක් වෙලාවට රෙෆරන්ස් එකක් බලලා අපි ගත්ත ෆොටෝ එක. ඊට පස්සේ ෆේස් එකෙත් හයිලයිට් වගේ දේවල් සහ මට අර පේන්ටිං එකකට ගැලපෙන විදිහට හොඳයි කියලා හිතන දේවල් ටික ඒ බ්‍රෂ් එකකින් හදගන්නවා මේ විදිහට. ඊළඟට ඒ බම නැත්තම් අපි හිතමු ෆොටෝ එකේ ගොඩක් ඩීටේල්ස් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අපිට සාමාන්‍යයෙන් හිතලා දැනගන්න පුළුවන් නම් අපිට හරියම ලේසියෙන් පුළුවන් මේ පේන්ටිං බ්‍රෂ් එක හරහා ඒ දේවල් නැවත ඇඳගන්න. ගොඩක් ඒක අපිට අඳිනකොට ඒ ෆේස් කෙනාගේ ලයිට්නස් එක වෙනස් වෙමින් තියෙන ගාවට බලලා ගැටිපුර නොවෙන්න ගාවට ඇඳගන්න ඕනේ. එතකොට අපිට ගොඩක් හොඳ ස්මජ් ආර්ට් එකක් හදාගන්න පුළුවන්.
එතකොට මම මේ කෙස්සලදී විශේෂ දෙයක් තරනවා තමයි අපි කරන ලේර් එකටම කලා ඩොච් කියන ලේ මෝඩ් එක වෙනස් කරලා බ්‍රෂ් මෝඩ් එක වෙනස් කරනවා කලා ඩොච්වලට. ඊට පස්සේ අපිට මේ කෙස්සල හයිලයිට් තව ටිකක් වැඩිපුර ඇල්ල ගන්න. එහෙම කරාට පස්සේ අපිට ගොඩක් හොඳ අර හයිලයිට් වෙලා පේන එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි විශේෂ දෙයක් තමයි පේන් කරද්දී කෙස්වල අග සහ තව අපිට ඇඩ් වෙන්න ඕන දේවල් සහ නැතිච්ච දේවල් ඒ වගේ දේවල් තියෙනවා නම් අපිට ඒ දේවල් ඇඩ් ගන්න ඕන. ඔයගොල්ලන්ට අතට තේරෙනවා මේ මම බලනකොට මොනවද මම කරන්නේ කියලා. ඉතින් ලොකු දෙයක් නෑ. බ්‍රෂ් ටූල් එක තමයි මේන් පාර්ට් එක. ස්මර්ට් ටූල් එක ඒක ටික් කරගත්තට පස්සේ ඊට පස්සේ මේ ඊට පස්සේ බෑග්‍රවුන්ඩ් එක දාගන්නකොට මම බෑග්‍රවුන්ඩ් එක දාපු කලර් එක ඒකට මාස්ක් එකක් දාලා ඒක ඉන්වර්ට් කරලා ඊළඟට ස්මෝක් බ්‍රෂ් එකකින් අර වෝටර් කලර්ස් පේන්ටින් එකකට සෙට් වෙන්න මේ අඳ ගන්නවා. එතකොට ගොඩක් හොඳ චිත්‍රයක් වගේ වෙන විදිහට අපිට ඒ ස්මාර්ට් චාට් එක දාගන්න පුළුවන්. ඒ වගේම අපි අඳපු ඒ ෆොටෝ ආට් එක කරගත් ලේයර් එකකට මාස්ක් එකක් දාලා ඒ විදිහටම වෝටර් කලර්ස් බ්‍රෂ් එකකින් පොඩි ටච් එකක් දීගෙන යනවා. ඒක ගොඩක් හොඳයි. ඊට පස්සේ අන්තිමේදී ඔක්කොම දේවල් ටික ඉවර කරාට පස්සේ ගෲප් එකක් හදලා ඒක ඔක්කොම මර්ජ් කරලා කලර්ස් හදනවා. එතකොට සම්පූර්ණම ෆොටෝ එක තියෙනකොට කලර්ස් හදන්න ගොඩක් ලේසි. ගැලපෙන එක කලර් පැලට් එකකට ගන්න පුළුවන් ලේසියෙන්ම. මේකෙන් මොනවද තියෙන ලස්සන මඩට එක වෙලා හදාගන්න ඕන. හරි එහෙනම් ස්තුතියි.